الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له ونشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله والصلاة والسلام على أشرف الأنبياء والمرسلين محمد صلى الله عليه وسلم وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد فيا عباد الله أوصيكم وإياي بأول تقوى الله يقول الله تعالى في كتاب العزيز بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم فإذا قضيت الصلاة فانتشروا في الأرض وابتغوا من فضل الله واذكروا الله كثيرا لعلكم تفلحون صدق الله العظيم. සකල විශ්වමවා පරිපාලනය කරන්නා වූ දයාන්විත කරුණාන්විත අල්ලාහ් තාලාගේ නාමයෙන් ආරම්භ කරමි. සියලු ප්‍රශංසා මෙලොවේ සර්ව බලධාරී වූ අල්ලාහ් තාලාට හිමිවා. ශාන්තිය හා සමාදානය මෙලොවට රහමතයක් ලෙස දායාදයක් ලෙස පැමිණි අවසාන දේවදූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හටද ඔහුව සහ මුලින්ම පිළිගෙන ජීවත් වූ සහාබාවරුන් සලෆුස් සාලිහින් වරුන් හටද හිමි වේවා. ජීවිතයේ සියලු අවස්ථාවන් වලදී අල්ලාහ් තාලා සහ අල්ලාහ් තාලාගේ දේවදූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කුමන කාරණාවන් තමන්ගේ ජීවිතයේ එකතු කරගනිමින් එකහාසු කරගනිමින් ජීවත් වන ලෙස අනුශාසනා කර තිබේද එම කාරණාවන් එකතු කරගනිමින් ළඟා කරගනිමින් ජීවත් වන ලෙසද කුමන කාරණාවන් වලින් වැළකී ඈත් වී දුරස් වී ජීවත් වන ලෙස අල්ලාහ් තාලා හා දේවදූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අනුශාසනා කර තිබේද එම දේවල් වලින් සහ මුලින්ම ඈත්ව දුරස්ව ජීවත් වන ලෙස ප්‍රථමයෙන් මාහටද පසුබ ඔබ සියලු දෙනාටද දේව අනුශාසනා ප්‍රකාශ කරගන්න. මදාබර සහෝදරවරුනි අල්ලාහ් තාලාගේ යහගත්තනි අද අල්ලාහ් තාලා සතියේ දිනයන් වල අල්ලාහට ඉතාමත්ම කැමැති වූ සීදුල් අයියාම් යනු මෙම දිනයේදී ජුම්මා මෙම ඉබාදත ඉටු කිරීමට අපි සියලු දෙනා මෙම මස්ජිදයේ එකතු වී සිටින අවස්ථාවේදී මෙම අපි කරන මෙම අමල් එක අල්ලාහ් තාලා පිළිගෙන අපගේ මීසාන් එක ඉතාමත්ම ඝනකමින් උත් බව පත් කරත්වා යන ප්‍රාර්ථනාවත් එක්ක ආරම්භ කරමි. මදාවර සහෝදරනි අද ලෝකයේ විවිධ රටවල් වල විශේෂයෙන්ම ලංකාව තුල කම්කරු දිනය කම්කරුවන් පිළිබඳව කතා කරන ඔවුන්ගේ දහඩිය පිළිබඳව කතා කරන ඔවුන්ගේ වෙහෙස පිළිබඳව කතා කරන දිනයක් තමයි අද දිනය. ඇත්තටම මෙම දිනේ පමණක් ඔවුන් පිළිබඳව කතා කරලා මෙම දිනේ පමණක් ඔවුන් පිළිබඳව හිතලා මෙම දිනේ පමණක් මේ දේ සීමා වූ දෙයක් නෙවෙයි. ලෝකය අද විශේෂයෙන්ම අද පුරුදු වෙලා තිබෙන්නේ යම් දිනයක් තුල යම් දිනයක සීමා කරලා ඉතා වටිනා වූ දේවල් එම දවස පුත හොල විතරක් කතා බහ කිරීමක් අද ලෝකයේ තුල තිබෙනවා. ඉස්ලාම් දහම මෙම කම්කරුවන් පිළිබඳව ඉපැයීම පිළිබඳව ඒ සේවාවන් ලබා ගන්නා පුද්ගලයන් හා ඒ සේවකයන් ඒ සේවා ලබා ගන්නා පුද්ගලයා මේ පුද්ගලයන් කොහොමද හැසිරෙන්න ඕන කියන කාරණාවන් ඒ අයට අවශ්‍ය කරන අනුශාසනාවන් ඉස්ලාම් දහම ඉතාමත්ම පැහැදිලිවම ලබා දී තිබෙනවා. මුලින්ම සේවකයන් පිළිබඳව කතා කිරීමට කලින් අපි දැනගත යුතුයි ඉස්ලාම් දහම තුල ඉපැයීම කියන කාරණාවට දිරිගන්වා තිබෙනවා. මම කලින් මෙතනදී කියවා පෙන්වූ ආයතය ෆයිදා කුදියති සලාතු ජුම්මා දිනේ සම්බන්ධව සූරතුල් ජුම්ආයි අල්ලාහ් තාලා සඳහන් කරන කාරණාව සලාතය අවසන් වුණේ නම් ෆන්තෂිරු ෆිල් අර්ද් ඔබලා මේ ලෝකේ විසිර යන්න
මොනවටද? වබතගු මින් ෆද්ලිල්ලාහි, අල්ලාහ් තාලා මේ ලෝකේ අල්ලාහ් තාලාගේ දායාදයන් දීලා තියෙනවා. අල්ලාහගේ රිස්ක් එක දීලා තියෙනවා. ඒ දායාදයන් සොයා ඔබලා සියලු දෙනා විසිර යන්න, ඉතා ඉක්මනින් ගමන් කරන්න. ඉබාදතයන් වල නැමදුම් වල ඉටු කරන අපි ඒ නැමදුම් ඉටු කිරීම අනිවාර්ය වගේම මාගේ පවුල නඩත්තු කිරීමට අවශ්‍ය කරන දේපල සෙවීම පවා ඉස්ලාම් අනිවාර්ය කර තිබෙනවා යන්න මෙම අල් කුර්ආන් වකී හරහා අපට පැහැදිලි වෙනවා. ඉස්ලාම් ආගම ඉපෙීම දිරිගන්වල තිබෙනවා. ඉපෙීම පිරිමින්ට අනිවාර්ය කර තිබෙනවා. පවුලේ නායකයා වන පියාට ඉපෙීම අනිවාර්යයි. ඒ වගේම තමයි ඉපෙීම පිළිබඳව ඉස්ලාම් දහම නබිතුමාණන් පවසන අවස්ථාවේදී, කුර්ආන් පවසන අවස්ථාවේදී ඉපෙීම ඉබාදාවක් බවට, ඉපෙීම නැමදුමක් බවට ඉස්ලාම් සඳහන් කරනවා. ඉපෙීම නියැලීම ඉබාදතයක්. ලෝකේ අපි විවිධ ආකාර ඉපෙීම් වල නියැලෙනවා. මේ සියලු ඉපෙීම් අපිට ඉබාදාවක් කරගන්න පුළුවන්. අපිට අනිවාර්ය වූ වගකීම් තිබෙනවා මේ ධනය හා සම්බන්ධව. සකාත් වගකීම, හජ් වගකීම, එවැනි සෑහෙන්න වගකීම් තිබෙනවා. විශේෂයෙන්ම පිරිමි පුද්ගලයා නම් පවුලේ නායකයා තමන්ගේ පවුල නඩත්තු කිරීමට ජීවන වියදම ලබා දීම අනිවාර්ය වෙනවා. ෆර්ද් වෙනවා, අනිවාර්ය වෙනවා. මෙවැනි ආකාර වගකීම් අනිවාර්ය වෙද්දී මෙම වගකීම් ඉටු කිරීමට අපිට අවශ්‍ය කරන්නේ ධනය. මේ වගකීම් ඉටු කිරීමට අපිට අවශ්‍ය වන්නේ ධනය, මුදල්, සම්පත්. එනම් මෙහිදී අපිට තා පැහැදිලිවම තේරෙන කාරණාව තමයි මේ මුදල් ඉපෙීමේ නියැලීම අනිවාර්ය වූ කාරණාවක් වෙනවා. මෙය ඉබාදතයක් වෙනවා. හුවල්ලදී ජඅල ලකුමුල් අර්ද දලූලන් ෆම්ෂූ ෆී මනාකිබිහා වකුලූ මින් රිස්කිහි. සූරා මුල්කේ අල්ලාහ් සඳහන් කරන කාරණාව. මේ ලෝකයේ තුල ඔබලාට අවශ්‍ය කරන දේවල් අපි තියලා තියෙනවා, මවලා තිබෙනවා. මේ දේවල් හොයා ලබා ගන්න, හොයන්න. ඒ හොයන්න දරන වෑයම වෙහස තමයි ඉපීමේ කාරණාව. අපේ රිස්ක් එක අල්ලාහ් තාලා මේ ලෝකේ මවලා තිබෙන්නේ. අපි හැමෝගෙම රිස්ක් එක. මේ රිස්ක් එක සොයා ලබා ගැනීම මාගේ යුතුයකමක් වෙනවා. ඒ මම මේ ලෝකේ කරන්නට ඕන. මෙවැනි ආකාරව ඉස්ලාම් ඉපෙීම පිළිබඳව, ඉපෙීමේ නියැල යුතු යන කාරණා පිළිබඳව අනිවාර්ය කර මේ නැමතුමක් තරමටම වටිනාකමක් ලබා දී තිබෙනවා කියන එක අපි මුලින්ම වටහා ගත යුතුයි. නබිතුමාණන් එක්තරා අවස්ථාවක සඳහන් කරනවා, එක් පුද්ගලයෙක් හලාල් වූ ආකාරයට ඉපෙීමක නියැලෙනවා. යම් සේවාවක හෝ යම් ආකාර ඉපෙීමේ වැඩක් කරනවා. එකම් කරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එහි සේවාවක් ලබා ගන්න කෙනෙක්, එහිදී සිටින සුළුකම් කරුවෙක් වෙන්න පුළුවන්. ඕනෑම පුද්ගලෙක් ඉපෙීමේ නියැලෙනවා. ඉපෙීමේ නියැලලා විඩාවට පත් වෙලා ඔහු රාත්‍රී කාලය ගත කරනවා නම් එම රාත්‍රී කාලය ඔහුට පාපයන් වලට සමාවක් වන බව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සඳහන් කරනවා. මදාබර සහෝදරවනි, මෙම කුර්ආන් වාක්‍යය රහා, මෙම හදීස් රහා මෙහි වැදගත්කම අපිට තා පෙනී යනවා. අනිවාර්ය වූ කර්තව්‍යයක්. ඒ ඉටු කරන අවස්ථාවේදී ඒ විඩාවට වෙහෙසටපත් වූ පුද්ගලයාට එම අනිවාර්ය වූ කර්තව්‍ය ඉටු කරන නිසා පාපක් සමාව පවා ලබා දෙන බව ඉස්ලාම් දිරිගන්වන තරමටම ඉපෙීම පිළිබඳව ඉස්ලාම් කතා කරනවා. ඉස්ලාම් ඉපෙීම පිළිබඳව සෑහෙන දේවල් සඳහන් කරනවා. එහිදී ඉතා කෙටිම සඳහන් කරනවා නම් ඉපෙීමේ නියැලෙන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම අපි හලාල් වූ ආකාරයට, අපි ඉස්ලාම් දහම අල්ලාහ් තාලා නබිතුමාණන් අපිට හලාල් කරපු, අනුමත කරපු ආකාරයට මේ ඉපෙීම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එසේ නොවන ආකාරයෙන් මේ ව්‍යාපාරය තුල පොලිය සම්බන්ධ වෙනවා නම් ඒ අපිට හරාම් වෙනවා, මහා පාපයක් වෙනවා. ඒ ඉපෙීම තුල අපි වංචාවක් කරනවා නම් ඒ මහා පාපයක් වෙනවා. අපි කෙනෙක්ව රවටනවා නම් ඒ මහා පාපයක් වෙනවා.
එතකොට අපි මේ ඉපේීම නිසියාකාරව අල්ලාහ් තාලා හා දේවදූත මුහම්මද් තුමාණන් අපිට පවසා තිබෙන ආකාරයට මෙම ඉපේීම අපි හදාගත යුතුයි. අල්ලාහ් තාලා අල් කුර්ආන් එකේ සඳහන් කරන අවස්ථාවේදී සූරා නිසායි සඳහන් කරනවා යා අයුහල්ලදීන ආමනු ඊමාන් කළුනි ලා තඅකුලු අම්වාලකුම් බයිනකුම් බිල් බාතිල්. ඔබලා අනුභව කරන්න එපා. ඔබලා අනුභව කරන්න එපා බිල් බාතිල්. කොහමද? වැරදි ආකාරව, හරාම් වූ ආකාරව, වංචාවක් කරලා, දූෂණයක් කරලා, කෙනෙක්ව රවට්ටලා, කෙනෙක්වට හිංසා කරලා ඔබ උපයන දේවල් ඔබට ඔබගේ ශරීරයට එකතු වුවොත් ඒ මහා විනාශයක් බවට පත් වේ යන තමයි මෙම කුර්ආන් වාක්‍ය සඳහන් කරන්නේ. වයිලුල් ලිල් මුතෆ්ෆිෆීන් යනුවෙන් අල් කුර්ආනික අල්ලාහ් තාලා ශාප කරනවා. කාටද ශාපය? ව්‍යාපාරයක් කරන අවස්ථාවේදී වංචා කරන පුද්ගලයන්ට. ඉන්නල්ලාහ යඅමුරු බිල් අද්ලි වල් ඉහ්සාන්. අල්ලාහ් තාලා සියලු දේවල් මත අදල් සාධාරණත්වය වහා ඉහ්සාන් ඊ타මත්ම යහපත්ව හොඳ ආකාරව කරන්න ඕන කියන බලාපොරොත්තු වෙනවා. එනම් අපි ඉපීමක නියැලෙනවා. මේ ඉපීම අපිට හලාල් විය යුතුයි. මේ ඉපීම අපිට හලාල් විය යුතුයි. අපි හලාල් වූ ආකාරයට උපයන්න ඕන. මෙහිදී අපගේ ව්‍යාපාරයන් වල වංචාවන් වෙන්න නැතු ඉන්න ඕන, දූෂණයන් වෙන්න නැතු ඉන්න ඕන, බොරු වෙන්න නැතු ඉන්න ඕන කියන එක පිළිබඳව අපි වැඩිපුර අවධානයක් යොමු කරත් අපි අද විශේෂයෙන්ම ලෝකෙ අමතක වන කාරණාවක් තමයි මාගේ යටතේ සේවයේ යෙදෙන සේවකයා පිළිබඳව අපි අවධානය කරනවා. අපි ඒ සේවකයා පිළිබඳව අමතක කරනවා. ඔවුන්ට එක්ක අපි කොහොමද හැසිරෙන්න ඕන කියන එක අමතක කරනවා. ඒ වගේම සේවකයන් තමන්ගේ සේවාව නිසිලෙස ලබා දෙනවාද කියන එකේදී අඩුපාඩු සිදු වෙනවා. මෙයත් මේ මල් කුර්ආන් සඳහන් කරන ආකාරයට අපිව වංචනිකයන් බවට එබ ශාපය ලබා දෙන පුද්ගලයන් බවට පත් කරන්නට පුළුවන්. අපි අපගේ ඉපීම අපි හම්බ කරන මුදල් හරාම් වීමට එහෙම නැත්නම් අපි කෙනෙක්ට කරන හිංසාවක් මාගේ යටතේ සේවයේ යෙදෙන පුද්ගලයන් මම කරන හිංසාවක් මාගේ දේපල නැත්නම් ආහාරා දිනේදී අල්ලාහ් තාලා ඉදිරියේදී මා යන අවස්ථාවේදී මම එතන දුක් වෙන්නට කාරණාවක් වේ මාදායබර සහෝදරවනි. සේවකයන් පිළිබඳව සේවාදායකයා පිළිබඳව සේවකයා පිළිබඳව ඒ අතර තියෙන සාධාරණත්වය පිළිබඳව සම්බන්ධතාවය පිළිබඳව ඉස්ලාම් කුමක්ද පවසන්නේ? මුලින්ම අපි දැනගත යුතු කාරණාවක් මෙතනදී යම් ව්‍යාපාරයක් තිබෙනවා, සේවා මධ්‍යස්ථානයක් තිබෙනවා, රාජ්‍ය සේවාවක නිලණයි ඉන්නවා, රජය පඩි දෙනවා, රාජ්‍ය සේවකයන් සේවයේ නිලනවා, ඒ වගේම පෞද්ගලික අංශ තියෙනවා, පෞද්ගලික අංශවල ඒ පෞද්ගලික අංශයේ සේවයේ නිලණයි ඉන්නවා, ඔවුන්ට පඩි ලැබෙනවා. මේ හැම දේවල් වලම හැම අවස්ථාවෙදීම මෙතන තිබෙන්නේ නිකම් ඒ දෙන්න අතර තිබෙන අපි කියන ඩීල් එකක් නෙමෙයි මේක. අපි දෙන්න අතර තිබෙන එක්තරා සාකච්ඡාවක් හෝ එක්තරා ඩීල් එකක් නෙමෙයි මේක. මේ අමානත් එකක්. මෙය අමානත් එකක්. අල්ලාහ් තාලා ඉදිරියේදී ආඛිරා දිනේදී අල්ලාහ් තාලා ප්‍රශ්න කරයි. ඔබට අමානතයක් තිබ්බා. මොකද්ද අමානත් එක? ඔබ විශ්වාස කර ඔබට වගකීමක් ලබා දුන්නා. ඒ වගකීම නිසිලෙස ඔබ ඉටු කරේද යනුවෙන් සේවකයාගෙන් ප්‍රශ්න කර ලබනවා. ඒ වගේම සේවාව ලබා ගන්නා පුද්ගලයාට එම පුද්ගලයන්ට සේවකයන්ට පඩි දෙන උදවියන්ගෙන් අහන ප්‍රශ්නය, ඒ සේවාව ලබා ගන්න උදවියන්ගෙන් අහන ප්‍රශ්නය, ඔබ එම සේවකයන්ට නිසිලෙස ගරුත්වයක් ලබා දීලා, පඩිය නිසිලෙස ලබා දීලා ඔවුන් එක්ක නිසිලෙස ක්‍රියා කරාද? ඒ ඔබට තිබුණු අමානත් එක ඔබට ලැබුණු වගකීම යනුවෙන් අල්ලාහ් තාලා ආඛිරා දිනේ ප්‍රශ්න කරයි. ඉන්නල්ලාහ යඅමුරුකුම් අන් තුඅද්දු අමානාති ඉලා අහ්ලිහා යනුවෙන් සූරා අල්ලාහ් තාලා අල් කුර්ආන් සඳහන් කරනවා. මේ ලෝකයේ තුල අපිට බාර දී තියෙන දේවල් තිබෙනවා. ඒ බාරකම් නිසි ආකාර අපි ඉටු කරන්නට ඕන. සේවකයන්ට අපි කොහොමද සේවකයන් එක්ක හැසිරෙන්න ඕන?
සේවකයන්ගේ අයිතිවාසිකම් තිබෙනවා. අද ලෝකේ විශේෂයෙන්ම අද දින කතා බහට ලක් වෙන වගේම අද ලෝකයේ මේ සේවකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවක අපි ඉන්නේ. ලෝකේ විවිධ තැන්වල, ලංකාවේ විවිධ තැන්වල, විවිධ අවස්ථාවන් වල මෙම සේවකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයට ලක් වෙනවා. ඉස්ලාම් සඳහන් කරන දේවල් තිබෙනවා. පළමු වන කාරණාව ඔවුන්ගේ වැටුප් නිසි ආකාරව ලබා දිය යුතුයි. ඒ වැටුප් ප්‍රමාද නොකර ලබා දිය යුතුයි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සඳහන් කරනවා ආතුල් අජීර ඔවුන්ගේ කුලිය ලබා දෙන්න. ආතුල් අජීර අජරහු කබ්ල අන් යජිෆ් අරකුහු ඔවුන් වෙහෙස දරලා දාඩිය අපි වෙනුවෙන් වෙහෙස දරලා අපි ඔවුන් සේවාවක් නියැලෙනවා නම් එම සේවාවට හිමි එම කුලිය ඉතා ඉක්මනින් ඉතා ශීඝ්‍රව ලබා දෙන්න යනුවෙන් තමයි මෙහිදී නබිදායකතුමාණන් සඳහන් කරන්නේ. ඔවුන්ගේ දහඩිය වියලීමට පෙර එම කුලිය ලබා දෙන්න යනුවෙන් නබිතුමාණන් දේශනා කර තිබෙනවා. මදාබර් සහෝදරවරුනි, ඔවුන්ට සේවාවක නියැලුණා නම් ඒ සේවාවක නියැලෙන පුද්ගලයාට නිසි පඩිය, නිසි කුලිය ඉතාමත්ම ඉක්මනින් ලබා දිය යුතුයි යන්නයි නබිතුමාණන් මෙතනදී පවසන්නේ. එනම් අපි සේවකයන්ට ලබා දිය යුතු ඔවුන්ගේ අයිතිය රකින්න ඕන. තවත් අවස්ථාවකදී නබිතුමාණන් මෙහෙම සඳහන් කරනවා. හදීසුල් කුදුසි සඳහන් කර කාරණාවක්. හදීසුල් කුදුසි අල්ලාහ් තාලා පවසන බවට නබිතුමාණන් පවසනවා. කාල අල්ලාහ් තාලා අල්ලාහ් තාලා කියනවා සලාසතු තුන් දෙනෙක් සලාසතුන් අන් හස්මුහුම් යවුමල් කියාමා. ආඛරා දිනේදී අල්ලාහ් තාලා කියනවා. කවුද කියන්නේ? අල්ලාහ් තාලා. ආඛරා දිනේදී අල්ලාහ් විරුද්ධ වන පාර්ශව තුනක් ඉන්නවා. අල්ලාහ් තාලා විරුද්ධ වෙන්නේ කවුරුත් නෙවෙයි, ලේසි නැහැ. නබිතුමා විරුද්ධ වෙන්නේ නෙමෙයි, අපි විරුද්ධ වන්නේ නැහැ. අල්ලාහ් තාලා විරුද්ධ වන්නේ මේ පාර්ශව තුනට විරුද්ධව. අල්ලාහ් නැගී ඉන්නේ කවුරුන්ට විරුද්ධව? ඒ තුන් දෙනා කවුද කිව්වොත් රජුලුන් අතා බිහි සුම්මා ගදර. කෙනෙක් පොරොන්දුවක් කරනවා, ගිවිසුමක් කරනවා, ඒ ගිවිසුම උල්ලංඝනය කරනවා. ව්‍යාපාරයකදී ගිවිසුමක් කරා, ගිවිසුමක් කෙනෙක් උල්ලංඝනය කරොත් අල්ලාහ් තාලා කියාමා දිනේදී ඔහුට විරුද්ධව පෙනී ඉන්නවා. දෙවන පුද්ගලයා වරජුලුන් බා හුර්රන් ෆඅකල සමනහු. නිදහස් වූ පුද්ගලයෙක්ව විකුණා එම මුදල අනුභව කරන පුද්ගලයාට විරුද්ධව අල්ලාහ් තාලා පෙනී ඉන්නවා. ලේසින කෙනෙක්ගේ ගෞරවය, කෙනෙක්ව විකුණීම මෙතනදී වහල් භාවයට පත් කිරීම යන්න ඉස්ලාම් තහනම් කර තිබෙනවා. තුන්වන පාර්ශවය තමයි වරජුලුන් ඉස්තාජර අජීරන් ෆස්තවෆා මින්හු වලම් යුතිහි. කෙනෙක්ගෙන් වැඩක් ගන්නවා, සේවාවක් ගන්නවා, ඒ වැඩ ලබා ගත්තෙන් අනතුරුව එම සේවාවේ නියැලුණු පුද්ගලයාට අදාළ කුලිය ලබා නොදී ඉන්න පුද්ගලයාට විරුද්ධව අල්ලාහ් තාලා ආඛරා දිනේදී, කියාමා දිනේදී පෙනී සිටිනවා යනුවෙන් අල්ලාහ් තාලා පැවසූ බව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කරනවා. මදාබර සහෝදරනි, මෙලේසි නැහැ. මෙලේසි යන්නේ නැහැ. කුලිය ඊ타මත්ම නිවැරදි ආකාර ලබා දෙන්න ඕන. ඊතා ශීඝ්‍ර ලබා දෙන්න. මේක පළවෙනි අයිතිය. දෙවන අයිතිය ඔවුන් එක්ක ඊ타මත්ම ආදරයෙන්, කරුණාවෙන්, සහෝදරයෙක් මෙන් හැසිරෙන්න ඕන. ඉඛ්වානුකුම් khawlukum ja'alahumullahu tahta aydikum faman kana akhuhu tahta yadihi. කවුරුන්ද ඔයාගේ යටතේ සේවය කරන්නේ? ඔයාගේ යටතේ සේවකේ නියැලෙන්නේ? යාත් එක්ක සහෝදරත්වයෙන් හැසිරෙන්න. යුත්ඉම්හු මිම්මා යකුලු. ඔබලා අනුභව කරන දේවල් ඔවුන්ටත් අනුභව කරන්න දෙන්න. ඊ타මත්ම ලස්සන ඉගෙනුමක් තිබෙනවා දායකර සහෝදරනි. ඔබලා අනුභව කරන්නේ මොකද්ද? ඔබගේ යටතේ සේවය කරන පුද්ගලයාටත් එම දේම අනුභව කරන්න දෙන්න. එම කෑමම දෙන්න. ඔයාලට වෙන කෑමක්, සේවාවේ නියැලෙන සේවකයන්ට වෙන කෑමක් කියන දෙයක් ඉස්ලාම මෙතන සඳහන් කරන්නේ නැහැ. වල් යල්බිසු මිම්මා යල්බස්. ඔයාලා මොනවද අඳින්නේ? ඒ දේවල් එයාලටත් ලබා දෙන්න, අඳවන්න. වලා තුකල්ලිෆුහුම් මා යග්ලිබුහුම් ෆයින් කල්ලෆ්තුමුහුම් ෆයිනුහුම්. කවුරුන්ද මේ කරන්නේ නැතුව ඉන්නේ? කවුරුන්ද මේකෙන් ඈත් වෙලා ඉන්නේ?
ඒ පුද්ගලයන් අල්ලාහ් තාලා ඉදිරියේදී ඔවුන් ඉතාමත්ම පහත් පුද්ගලයන් බවට පත් වෙනවා. මදාබර සහෝදරවරුනි, අපි ඉතාමත්ම කනගාටු යුතු කාරණාවක් අද ලෝකේ සේවාවක් ගන්නවා නම් මේ සේවකයා බලන්න වහල්ලෙක් වගේ. Tamange වහල්ලෙක් වගේ ගන්නේ. ඒ සේවාව ලබා දෙන පුද්ගලයා මිනිස්සෙක් යන හැඟීමෙන් එහාට ගිහිල්ලා ඔහුත් එක්ක අපි හැසිරෙන ආකාරය ඉතාමත්ම බරපතල ලෙස හිංසාසගතව අපි හැසිරෙනවා. නමුත් මෙතනදී නබි නායකතුමාණන් දේශනා කරේ කොහොමද? අපි කෑමට ගන්නේ මොකද්ද? ඒ දේවල් වලින් මෙයාලට ආහාර දෙන්න. අපි අඳුම් කොහොමද අඳින්නේ? එයාලත් එහෙම අඳින්න ඕන. එයා ඉස්ලාම් බලාපොරොත්තු වෙන කාරණා මාදාබර සහෝදරනි. ඒක ඔවුන්ගේ අයිතියක් වෙනවා. ඒ වගේම ඔවුන් අසාධාරණයට ලක් නොවෙන්න ඕන. අසාධාරණයට ලක් නොවෙන්න ඕන. වලා යජ්රිමන්නකුම් ශනආන කවුමින් අලා අල්ලා තඅදිලු. කෙනෙක් ගෝත්‍රයක් මත තිබෙන ක්‍රෝධය, වෛරය ඔබලා කෙනෙක් දෙන්නේ අතර හෝ යම් පුද්ගලයෙක්ට අසාධාරණේ කිරීමේට හේතුවක් කරගන්න එපා යනුවෙන් ශුද්ධ වල් කුර්ආන අල්ලාහ් තාලා සඳහන් කරනවා. අදුලුහුම්, ඔවුන් අතර සාධාරණ කටයුතු කරන්න. මේ පොදුයි. සාමාන්‍ය අපේ ජීවිතය තුළ අපි තීන්දුවක් ලබා දෙන අවස්ථාවේදීත් මේ පොදුයි. ඒ වගේම අපේ පවුල තුළ දරුවන්ට සලකන අවස්ථාවේත් මේක තියෙනවා. ඒ වගේම මාත් යටතේ සේවය කරන සේවකයාට වැටුප් ලබා දීමේදී සලකන අවස්ථාවෙත් මේ තිබෙනවා. ඔවුන් අතර සාධාරණ කටයුතු කරන්න ඕනේ. සේවකයන් අතර ඊ타ත්ම සාධාරණීය ලෙස අපි කටයුතු කරන්න ඕන කියන එක තමයි අල්ලාහ් තාලා සඳහන් කරන්නේ. වල්ලාහු ලා යුහිබ්බුල් ظාලිමීන්. අල්ලාහ් තාලා අල් කුර්ආන් එකේ සෑහෙන අවස්ථාවක් කියනවා. වල්ලාහු ලා යුහිබ්බුල් ظාලිමීන්. අල්ලාහ් තාලා අසාධාරණ කරන අයට, මෙම ලෝකේ අසාධාරණකම් කරන අයට ප්‍රිය කරන්නේ නැහැ. ආදරය කරන්නේ නැහැ. අල්ලාහ් තාලාගේ ආදරය අහිමි වුණොත් අපි මේ ලෝකේ අපි කොහොමද ජීවත් වෙන්නේ? ආහාරයක අපි කොහොමද ස්වර්ගයට යන්නේ? මාදාබර සහෝදරනි. එනම් අපි ඊ타ත්ම සාධාරණ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඊ타ත්ම පැහැදිලිවම අල්ලාහ් තාලා අල් කුර්ආනයේ නබිතුමාණන් සඳහන් කරලා තියෙන ආකාරයට අපි සේවකයන් එක්ක හැසිරෙන අවස්ථාවේදී මෙම කාරණාවන් ඊ타ත්ම පැහැදිලිවම අපේ ජීවිතය තුළ තිබෙන්න ඕන. මම පෙර පැසුවා වගේ කුලිය නිසි ආකාරව ලබා දෙන්නට ඕන. ඊ타ත්ම ශීඝ්‍රව ඊ타ත්ම ඉක්මනින් ඒ කුලියට ලබා දෙන්නට ඕන. ඔවුන් එක්ක හැසිරෙන අවස්ථාවේදී ඊ타ත්ම ආදරෙන් සහෝදරයෙක් එක්ක හැසිරෙනවා වගේ හැසිරෙන්න ඕන. ඔවුන්ගෙන් අනවශ්‍ය බරපතවලා ඔවුන්ගෙන් සූරා කෑමක නියැලීම වැරදි. අපි අනුභව කරන ආහාර අපි අඳින්නේ මොකද්ද? ඒ දේවල් ඔවුන්ටත් ලැබිය යුතුයි යන්න අපි වග බලාගත යුතුයි. ඒ වගේම තමයි ඔවුන් එක්ක ඊටා සාධාරණ ලෙස කටයුතු කරන්න ඕන. ඔවුන්ව වංචාවට හෝ හිංසනයට ඔවුන් වාජනය කරන්න හොඳ නැහැ. මදාබර සහෝදරනි, සේවකයන් කියන්නේ මිනිස්යන් කියන එක අපි හිතන්න ඕන. අපි යටත සේවය කරන සේවකයා වුණත් ඔහු මිනිස්සෙක්. ඔවුන්ට හැඟීමක් තියෙනවා, ගෞරවයක් තියෙනවා. සමහර අය උදවියන් මොකද්ද කරන්නේ? යම් සේවකයෙක් කම්කරුවෙක් වැරද්දක් කරොත් හැමෝම ඉස්සරහට බනිනවා, හිංසා කරනවා, අගෞරව කරනවා. මේ වැරදි මාදාබර සහෝදරනි. ඔවුන් ඉදිරියේදී වැරද්දක් කරාම ඊ타ත්ම ලස්සන ආකාරයෙන් ගරුත්වය ලබා දීලා ඔවුන්ට කතා කරන්නට ඕන. ඔවුන්ට ඒක පැහැදිලි කරන්නට ඕන. මෙය ඉස්ලාම් බලාපොරොත්තු වෙන්නේ. ඒ වැරද්දට හැමෝම ඉස්සර බැන ඔවුන්ගේ ගෞරවය නැති කිරීම ඉස්ලාම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සේවකයා සමග තමන්ගේ සහෝදරයා වගේ ආදරයෙන් කටයුතු කරන්න ඕන කියන එක තමයි මෙතනදී අපි පැහැදිලි දැනගන්න පුළුවන් වෙන්නේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සේවකයෙක් හිටියා. නබිතුමාණන්ගේ සේවකයා නබිතුමාගේ ගෙදරම හිටියේ ज़ैद रज़ियल्लाहु अन्हु तुमाना. ज़ैद रज़ियल्लाहु अन्हु तुमाना සඳහන් කරනවා නබිතුමාණන් මට කිසිම විටක මගේ හිත රිදවන ආකාරයෙන් කතා කරලම නැහැ.
ඒ වගේම නබිතුමාණන් මේක ඇයි කරේ නැත්තේ කියලා අහලම නැහැ. හේතුවයි ඔහුගේ හිත රිද්දන්න නැතුව ඉන්නේ. සේවාවක් ලබා ගන්නවා යනුවෙන් ඔහුගේ සූරා ගන්න බෑ. ඔහුගෙන් උපරිම ගන්න පුළුවන් උපරිම සේවාව අරන් ඔහුව අපි විසික් කරන්න බෑ. එවැනි දෙයක් ඉස්ලාම් බලාපොරොත්තු වෙන්නේ මාදායවර සහෝදරවනි. එය සාධාරණක් නැහැ. ඒ මනුෂ්‍යත්වයක් නැහැ. සියලු අවස්ථාවන් වල මෙම දේවල් අපි පිළිපදිය යුතුයි. ඒ වගේම තමයි අවසාන වශයෙන් සේවාවල් නියැලෙන පුද්ගලයන් පිළිබඳව ඉස්ලාම් සඳහන් කරනවා. සේවාවක නියැලෙන පුද්ගලයා කොහොම තමන්ගේ සේවාව කරන්න ඕන කියන එක පිළිබඳව ඉස්ලාම් සඳහන් කරනවා. සේවාව ලබා දෙන පුද්ගලයා, ඒ සේවකයා, ඒ කම්කරුවා රාජ්‍ය වේවා පෞද්ගලික අංශ වේවා ඕනෑම අංශයක වැඩ කරන පුද්ගලයා වැඩ කරන්න ඕනේ කොහොමද? ඔහු තමන්ගේ සේවා කාලය තුල නිසියාකාරව තමන්ගේ සේවාව ලබා දෙන්නට ඕන. ඉන්න අල්ලාහ යඅමුරුකුම් අන් තුඅද්දුල් අමානත. අන් තුඅද්දු අමානත. කලින් සඳහන් කරපු වාක්‍යය සියලු දිනාට අල්ලාහ් තාලා වගකීම් පවරලා තිබෙනවා. එම සේවකයන්ගේ වගකීම නිසි ලෙස ඒ වගකීම ඉටු කිරීම. නබිතුමාණන් සඳහන් කරා කුල්ලුකුම් රායින් ව කුල්ලුකුම් මස්ஊලන් රායතිහි. සියලු දෙනා වගකීම් දරන්නන් ඒ වගකීම් පිළිබඳව ආඛරා දිනේනි විමසනු ලබයි. අල්ලාහ් තාලා ප්‍රශ්න කරයි. වාට වගකීමක් තිබුණා. මේ කාලය තුල ගුරු වෘත්තියේ යෙදෙන සේවකයෙක් කියමු 7:00 ඉඳලා 2 වෙනකන් ඉස්කෝලේ වෙලාව නම් පාසල් වෙලාව නම් ඒ වෙලාව තුල Tamanගේ සේවය ඉටු කරාද යනුවෙන් අල්ලාහ් තාලා ප්‍රශ්න කරයි. හොරකම කියන එක ව්‍යාපාරවල විතරක් නෙමෙයි මාදායව සහෝදරවරු තියෙන්නේ. හොරකම සේවාව තුලක් තියෙනවා. සේවා කාලය තුල නිසියාකාරව සේවයේ නියැලෙන්නේ නැත්නම් ඒ හොරකමක්. ඇයි? Taman පඩිය ගන්නේ සේවාව ලබා නොදී. ඒ හොරකමක්. සමාජයට කරන හානියක්. සේවකයන් නිසියාකාරව Taman එම වෙලාවන් වල ඒ සේවා වෙලාවන් වල සේවාවේ නියැලෙන්නට ඕන. Tamanගේ උපරිම සේවාවේ නියැලෙන්න ඕන. ඒ වගේම තමයි Taman දියුණු විය යුතුයි. ඒ සේවාවන් නියැලීමට Taman දියුණු විය යුතුයි. අනිවාර්යයෙන් දියුණු වෙන්න ඕන. ඉස්ලාමයේ බලාපොරොත්තු වෙනවා සේවකයන් Tamanව දියුණු කරගත යුතුයි. ඒ වගේම සේවකයන් වංචා නොකර යුතුයි. යා අයියුහල්ලදීන ආමනු ඉත්තකුල්ලාහ වකූනු මඅස්සාදිකීන්. ඔබලා ඊමාන් කරවුනි විශ්වාසවන්තනි ඔබලා තක්වා එකත් එක්ක දේව බියත් එක්ක දේව හැඟීමත් එක්ක හැසිරෙන්න. ඔබලා හැම විටම සත්‍යවාදීන් වන්න. ඇත්ත කතා කරන අය වෙතින්. ඔබලා හැම විටම Tamanගේ සේවාවක නියැලෙනවා නම් ඒ සේවාදායකයාට අවංකව කටයුතු කරන්න. විශ්වාසවන්තව කටයුතු කරන්න. ඔහුට බොරුවක් වංචාවක් කරන්න එපා යනුවෙන් මෙතනදී සේවකයන් බලා අල් කුර්ආන් සඳහන් කරන එක අපිට බලන්න පුළුවන් වෙනවා. මදාබර සහෝදරවරුනි විශ්වාසවන්තභාවයෙන් කටයුතු කරන්න ඕන. අපි හැමෝම හැම විටම ඉඛලාස් එකත් එක්ක අල්ලාහ් තාලා වෙනුවෙන් යන එම නියත් එකත් එක්ක සියලු කාරණාවන් අපි නියැලෙන්න ඕන. විශේෂයෙන්ම මෙම අවස්ථාවේදී ධන ඉපයීම සේවාවක නියැලීම මේ අවස්ථාවන් වලත් අපි සියලු දෙනාම එම විශ්වාසයත් එක්ක වංචාවක් හෝ අවිශ්වාසයක් ඇතිවන ආකාරයෙන් නැත්නම් විශ්වාසය කඩ කරන ආකාරයෙන් හැසිරෙන්නේ නැතුව අපි සියලු දෙනා ඊ타ත්ම විශ්වාසවන්තව කටයුතු කරන්න ඕන කියන කාරණාව තමයි මෙතන තිබෙන්නේ. එහෙනම් ඉස්ලාම් ඊ타ත්ම පැහැදිලිවම සේවකේ කොහොමද සේවාව නියැලෙන්න ඕන? ඒ වගේම සේවකත් එක්ක සේවාදායකයන් කොහොමද හැසිරෙන්න ඕන? ඉපෙීම කොහොමද නියැලෙන්න ඕන? ඉපෙීම නිසියාකාරව කොහොමද නියැලෙන්න ඕන කියන කාරණාව ඊ타ත්ම පුළුල් පැහැදිලිව ඉස්ලාම් සඳහන් කරනවා. අපි තා කෙටි කාලයක් තුල ඊ타ත්ම කෙටි දේවල් පමණයි අපි අද ඇහුවේ මදායබර සහෝදරවරුනි. අවසාන වශයෙන් මම එක් දෙයක් විතරක් කියන්නම්. මෙම අවස්ථාවේදී අපි හැමෝම විශේෂයෙන්ම අපි සියලු දෙනාම මෙතනදී තේරුම් ගත යුතු කාරණාවක් තමයි එය කම්කරුවෙක් වෙන්න පුළුවන්,
සුළු සේවය දෙන කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු වුණත් රජතුමා වෙන්න පුළුවන්, නායකයා වෙන්න පුළුවන්, ඒ නායකයන් යටතේ ඉන්න සුළු ජනතාව වෙන්න පුළුවන්. අපි හැමෝම මේ ලෝකයෙන් සමුගන ආඛිරා දිනේදී අල්ලාහ් තාලා ඉදිරියට ගිහිල්ලා අපි හැමෝම අල්ලාහ් තාලාගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනේ. ෆරබ්බික ලනස්අලන්නහුම් අජ්මයින්. අපි හැමෝගෙම අල්ලාහ් තාලා ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සුම්ම ලතුස්අලුන්න යෞමයිදින් අනින් නঈම්. අල්ලාහ් තාලා අපට ලබා දුන් දායාද පිළිබඳව, අපට ලබා දුන් දේවල් පිළිබඳව ආඛිරා දිනේදී විමර්ශන කරනවා කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. කවුරු වුණත් අපි හැමෝටම අල්ලාහ් තාලා දායාද දෙනවා. අපේ ජොබ් එකක්, අපේ රැකියාවක් කියන එක දායාදයක්. අපේ ධනය, අපිට අල්ලාහ් තාලා ලබා දුන්නු ධනය දායාදයක්. අපේ නිරෝගී සම්පන්න භාවයේ දායාදයක්. ශරීරයේ දායාදයක්. අපිට බලන්න පුළුවන් කියන එක දායාදයක්. අපිට ඇහෙනවා කියන එක දායාදයක්. දැනුම ලබා දුන්න දායාදයක්. මේ හැම දායාදයන් පිළිබඳව අල්ලාහ් තාලා ආඛිරා දිනේදී, අවසන් දිනේදී අපකින් ප්‍රශ්න කරાવી යන්නේ අපි අමතක කරන්න හොඳ නැහැ මාදායබර සහෝදරනි. එනම් අපි සියලු දෙනාම තව විශේෂයෙන්ම අල්ලාහ් තාලාට අවංකව මේ ලෝකේ ජීවත් වීමට වග බලාගත යුතුයි. අල්ලාහ් තාලා අපි සියලු දෙනාට ඒ අවස්ථාව ලබා දෙත්වා. අපි සියලු දෙනා මේ ලෝකේ ඉටු කරපු යහ ක්‍රියාවන් ඉටු කර ඉතා උසස් වූ ස්වර්ගය ලබා දෙත්වා. ජන්නතුල් ෆිර්දෞස්ම් ස්වර්ගය ලබා දෙත්වා. අපි සියලු දෙනාගේ පාපයන් කමා කර දෙත්වා. මේ ලෝකේ සේවාවක නිලන සියලු සේවකයන්ගේ පව් සමා කොට ඔවුන් සියලු දෙනාගේ සේවාව පිළිගන්නවා. ඒ වගේම අද ලෝකේ සියලු දෙනාම, අද විශේෂයෙන්ම ලංකාවේ ලෝකයේ සියලු දෙනාම තමන්ගේ සේවාවන් නිසි ලෙස ඉටු කර තමන්ගේ රටට, තමන්ගේ ප්‍රදේශය ගොඩනැගීමට දායකත්වය ලබා දීමට හැකියාව ලබා දෙත්වා. ආමීන් ආමීන් යා රබ්බල් ආලමීන්.